ආයුබෝවන් ලෝකවාසී සීලුම දෙනාට. අද අපි බලමු ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව කර්මය කොහොමද අපේ ජීවිතය ඇතුළේ දිගහැරෙන්නේ කියලා. බුදුදහමට අනුව හේතුවට ඵලයක් වගේම පොදුවේ ගත් කල සියලු ආගම්වල සලකන කර්මයට ඵලයක් හොඳ හෝ නරක විදිහට අපි භුක්ති විඳිනවා. ඔබ දන්නෝ පුණ්‍ය ක්‍රියාවන් පුණ්‍යාය උපදවන අතර ඒ මෝක්ෂය වෙත ගමන් කිරීමේදී ධර්මය විසින් මෙහෙයවනු ලබන පුරුෂාර්ථ සාක්ෂාත් කර ගැනීමට අපට ඉඩ සලස්වනවා කියලා. පුරුෂාර්ථ කිව්වේ මිනිසෙක් විදිහට තමා තුළින් ගොඩනගා ගත යුතු උසස් ගුණාංග කියලා දැනට ඔළුවේ තියාගන්න ඒ ඇති. අපේ නපුරු ක්‍රියාවන් ධර්ම ක්‍රියාවන්ට බාධා කරන පාපයන් ඇති කරනවා වගේම අපගේ පරිණාමයටත් බාධා කරනවා. එතකොට ධර්මය කර්මය මත පදනම් වන අතර කර්මය ශරීරය මත පදනම් වෙනවා. ඒ නිසා තමයි පව්වෙනි නපුරු ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ශරීරය සහ මිනිසත් බව නැති කරන රෝග ස්වරූපයෙන් අපට බලපාන්නේ. මිනිසුන්ගේ මේ රෝග සඳහා සියලු ආකාරයේ හේතු බලපානවා. ඒ කියන්නේ ග්‍රහලෝක පීඩා, වාතය, පිත සහ සෙම අතර අසමතුලිතතාවය වගේ. ඒත් බොහෝ විට මෙම ත්‍රිත්ව සම්භවයේ තිරිබඳ සත්‍ය මිනිසාගේම පාපවල තියෙනවා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? අපි හිතමු පුද්ගලයෙකුගේ ජන්මපත්‍රයේ අසුභ ග්‍රහලෝක සුභ ස්ථානවල තැන්පත් වී ඇතනම්. ඒ වගේම සුභ ග්‍රහලෝක අසුභ ස්ථානවල තැන්පත් වී ඇතනම්. නිසැකවම එම පුද්ගලයා පෙර උපතේදී පාප රැස් කර ඇති බව බොහෝ දුරට නිගමනය කරන්න පුළුවන්. එහි ප්‍රතිඵල නොයෙකුත් රෝග සහ පීඩා මගින් පෙන්눔 කරනවා. අනෙක් අතට උපචය ස්ථානයේ ඒ කියන්නේ 3, 6 සහ 11 යන ස්ථානවල අසුභ ග්‍රහයන් හොඳ ස්ථාන ලෙස සැලකින කේන්ද්‍ර හෝ ත්‍රිකෝණවල සුභ ග්‍රහයන් තැන්පත් වී ඇතනම් එය ඔහුගේ පෙර උපතේදී රැස් කරගත් පුණ්‍ය ගබඩාවක් කියලා හඳුන්වන්නත් පුරුවන්. එය ඔහුට යහපත් සෞඛ්‍යයක්, දීර්ඝායුෂ, ධනය සහ අනිකුත් සියලු දේ ලබා දෙනු අනිසකයි. ඔහුට වර්තමාන උපතේදී ඊතා ප්‍රීතිමත් සහ ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු දේ ලබා දෙනු ඇත. හරි. ඒ වගේම මින් ඉදිරියට මෙවගේ ඔබට වටිනා සියලු ජ්‍යොතිෂ කාරණා අරන් යන්න සූදානමින් ඉන්නේ. ඔබ ඒවා දැනගන්න එක ඔබේ ජීවිතයට වටිනවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ලයික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.